හොඳයි සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ YouTube channel එකෙන් මම හැමදාම ඔයගොල්ලන්ට දැම්මේ මම අලුත් දෙයක් කරොත් එහෙම ඒක කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන වීඩියෝ එකක් තමයි මම මගේ YouTube channel එකට මම දාන්නේ. වැඩියෙන්ම බිත්තරක් වන යන්ත්‍ර ගැන සහ මගේ අලුත්ම pixel controller සම්බන්ධයෙන්. ඉතින් අපි මම අද ඇත්තටම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් මම ඔයගොල්ලන්ට හඳුන්වා දුන්නා මගේ pixel controllers වර්ග දෙකක්. ඔයාලා මේක දකින්න ඇති. ගොඩක් කට්ටිය මට කතා කරලා කිව්වා pixel controller සම්බන්ධයෙන් අලුත් අප්ඩේට් එකක් කරලා බෝඩ් එක එළියට දාලා දෙන්න කියලා. ඉතින් මගෙන් කස්ටමර්ස්ලා දැනට ගොඩක් කට්ටිය දැන් වෙසක් සමය ඉස්සරහට එනවා. ඉතින් ඇත්තටම මම හිතුවේ නැහැ මේ මාව විශ්වාස කරලා මගෙන් කන්ට්‍රෝලර්ස් මේ වගේ මෙච්චර ප්‍රමාණයක් ගනී කියලා. ඇත්තටම සන්තෝෂයි මම හිටපු තැනත් එක්ක බලනකොට pixel controller ශ්‍රේෂ්ඨයෙන් බුදුරස්මාල ශ්‍රේෂ්ඨයෙන් මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ඒක ඇත්තටම මේක ගෞරවය හිමි වෙන්න ඕන මගේ පාරිභෝගිකයින්ට. ඉතින් බොහොමත්ම ස්තුතියි. මම මේ වීඩියෝ එක ආධාර කරගන්න ඒගොල්ලොන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න. ඉතින් මම මේ කන්ට්‍රෝලර් එක ගැන කියනවා නම් මේක ගොඩක් දෙනෙක් දැන් මගෙන් අරන් යනවා තොරන් වලට. අපි මේකට බූස්ටිං IC එකක් දාලා තියෙනවා. ඉතින් මේකේ LED පික්සල් 6000ක් පමණ ප්‍රමාණයක් දැනට මේ රන් කර ගැනීම හැකියාව තියෙනවා. ගොඩක් කට්ටිය මගෙන් අරගෙන ගියා. දැනට තොරන් ශ්‍රේෂ්ඨීන් දෙන්නෙක් තුන් දෙනෙක් වගේ මගෙන් ගොඩක් මේ කන්ට්‍රෝලර්ස් ගත්තා. ඊට අමතරව අපි අලුතෙන්ම ආවා මේ කන්ට්‍රෝලර් එකත්. මේකත් මම මේ දැන් මාස දෙකක් විතර වගේ වෙනවා මේ කන්ට්‍රෝලර් එකත් හදලා. ඉතින් ඕගොල්ලොන්ටත් මේකෙත් බලු 6000ක් විතර ප්‍රමාණයක් මේකෙත් ඕගොල්ලොන්ට රන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කන්ට්‍රෝලර් එක ගන්නකොට මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ අපි අත LED Maxis Studio එක තමයි මම මේකේ වැඩියෙන්ම ප්‍රෝග්‍රෑම් කරන්නේ. මොකද තරම් ප්‍රෝග්‍රෑම් කරනකොට එහෙම ගොඩක් තොරන් වලට හැම එකකින් ඇත්තටම පහසුයි අපිට හිතේ තියෙන රටාව හරියට මේකෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා LED Maxis Studio එක ඕනම පොඩි කෙනෙකුට උනත් ඒක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඕනම අපි YouTube channels තියෙනවා. channel වල කොහොමද රටාවක් හදාගන්න කියලා ගොඩාක් කට්ටිය වීඩියෝ කරලා තියෙනවා. ඉතින් ඒ app එකත් අපි ඒකේ ඔරිජිනල් app එක මේ බෝඩ් එක සමගම ඒකේ ඔරිජිනල් app එකත් අපි ඔයගොල්ලොන්ට දෙනවා. ඊට අමතරව මේක ක්‍රියා කරන විදිහ අපි ෆයිල් එක ඇතුලේ තියෙන description වල අපි දාලා තියෙන අපි WhatsApp බෝඩ් එක වල මේක කොහොමද කන්ට්‍රෝල් කරගැනීම සම්බන්ධයෙන්. ඉතින් අද මම වීඩියෝ කරන්නේ මේ කන්ට්‍රෝල්ස් දෙක ගැන ඔයගොල්ලොන්ට කියන්න නෙමෙයි. ඉතින් මීට පෙර දැන් ඇත්තටම මේ කන්ට්‍රෝලර් එක ගත්තොත් එහෙනම් මේකේ data out pin දෙකක් තමයි තියෙන්නේ. මේ එකක් තියෙනවා ground එකක් තියෙනවා VCC එක මැද එක තමයි මේකේ data out line එක වෙන්නේ. ඉතින් ඒකෙන් LED බල්බ් 6000ක් ඇඩ්‍රස් කරගන්න පුළුවන්. ඉතින් ඊයේ පෙරේදා අපිට කට්ටිය කතා කරලා කිව්වා කන්ට්‍රෝලර් එකට තව data pin එකක් ඇඩ් කරොත් ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් අඩි 3න් උඩ රැස්මාලා වලට යනකොට රැස්මාලාවයි බෝඩ් එක වෙනම තමයි සාමාන්‍යයෙන් බුදු රැස්මාලාවල ගහන්නේ. එතකොට ගොඩක් ලස්සනයි. දැන් රැස්මාලාව ඇතුළෙම බෝඩ් එක ගහන්නත් පුළුවන් software එක උපයෝග කරගෙන රැස්මාලාව ඇතුළෙම බෝඩ් එක ගහන්නත් පුළුවන්. ඉතින් ඊට වැඩිය ගොඩක් ලස්සනයි බෝඩ් එක වෙනම ගහලා රැස්මාලාව වෙනම ගහනවා. එතකොට සාමාන්‍ය රැස්මාලාවට අපි මේ වගේ කන්ට්‍රෝලර් එකක් දුන්නොත් බෝඩ් එකකුත් ඒ රැස්මාලාවෙම තියෙනවා නම් එතකොට මේ වගේ තව කන්ට්‍රෝලර් එකක් ඕන වෙනවා බෝඩ් එකට වෙනම එකකුත් රැස්මාලාවට වෙනම එකකුත්. ඉතින් කස්ටමර්ලාගේ ඉල්ලීම පරිදි මම ඒක හැදුවා. මේකේ තනි data pin එකකින් LED 6000ක් දුවන්න පුළුවන්. එතකොට අපි මේ 6000 දෙකට කඩනවා. ඒ බල්බ් 6000 දෙකට කඩලා එක data pin එකකින් බල්බ් 3000කුත් අනිත් data pin එකකින් බල්බ් 3000කුත් දෙකට වෙන් කරනවා. එතකොට රැස්මාලාවට වෙනම data එකක් දෙන්න පුළුවන් data pin 1 කියලා. එතකොට බෝඩ් එකට දෙන්න පුළුවන් data pin 2 කියලා තව data pin එකකින් outline. එතකොට මේ තනි එක controller එකකින් බෝඩ් එක සහ රැස්මාලාව යන දෙකම රන් කරගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් ගොඩක් මම දැන් දවස් 4ක ඉඳන් මේක ටෙස්ටිං කරලා මේවා කරගත්ත ගොඩක් කට්ටිය දැනටත් කරලා තියෙනවා. ඉතින් මම මේක හරියටම සාර්ථක වෙන විදිහට මම මේ වැඩේ කරා. ඇත්තටම සන්තෝෂයි. මම ඕගොල්ලොන්ට
අපේ කන්ට්‍රෝලර් එක ගන්නකොට එතකොට අපි ඔයගොල්ලොන්ට ඒ සම්බන්ධයෙන් සියලුම දේවල් ඒතර කොහොමද ඔයගොල්ලෝ මේ කන්ට්‍රෝලර් එකට කොහොමද bin ෆයිල් එකක් ඇඩ් කරගන්නේ? එතකොට dat ෆයිල් එකක් ඇඩ් කරගන්නේ කොහොමද? ඒක රීනේම් කරගන්නේ කොහොමද? එතකොට pin දෙකට අඳුර ගන්න පුළුවන් විදිහට ඒක හදාගන්නේ කොහොමද කියලා අපි කන්ට්‍රෝලර්ස් වලට අපි ගන්නකොට අපි සම්පූර්ණ විස්තර ටික සිංහලෙන් ටයිප් කරපු ෆයිල් එකකුත් එක තමයි අපි ඔයගොල්ලන්ට දෙන්නේ. ඊට අමතරව අපිට කතා කරලා වුණත් ඒ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. මම අපේ කන්ට්‍රෝලර් එක ගැන කියනවා නම් ඒකේ ඇත්තටම වෙන අනිත් කන්ට්‍රෝලර්ස් වගේම ස්පීඩ් ඩවුන් බටන් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට ස්පීඩ් එක පාලනය කර ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව ඒකට එනවා data pin දෙකක් එනවා. ඔයගොල්ලොන්ට එතකොට පළවෙනි data pin එක උදාහරණයකට ගත්තොත් පළවෙනි data pin එකේ ඔයගොල්ලොන්ට දාන්න තියෙනවා strip වර්ගය W2811 නැත්නම් W2812 වැල් සහ ස්ට්‍රිප් වශයෙන් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් data pin එක පළවෙනි data pin එක ස්ට්‍රිප් එකකටද යවන්නේ නැත්නම් වැල් එකකටද යවන්නේ. එතකොට ඔයාලට එතන වැල් එකක් දැම්මොත් RGB කියලා කලර් ඕඩර් එක සිලෙක්ට් කරන්න ඕන. ඒක මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේම මම ඒක කම්පියුටර් එකේ කොහොමද වැඩේ වෙන්නේ කියලා මම ඒක ගැන විස්තරයක් කරනවා. ඊට අමතරව ඒ පින් එකේම තියෙන බලු සංඛ්‍යාව. දැන් බලු අපි හිතමු රැස්මාලාවේ බලු 500ක් තියෙනවනම් අපි දාන්නේ W2811. ඒ කියන්නේ RGB වැල්. එතන අපි දානවා එතන RGB මේ W2811 කලර් ඕඩර් එක RGB බලු සංඛ්‍යාව 500යි කියලා දැම්මා. ඊට පස්සේ දෙවෙනියට එනවා දෙවෙනි data strip out එකේ අපි දානවා අපි හිතමු මේක යන්නේ GRB වලින්. ඒ කියන්නේ strip වලින්. අතන අපිට මේක දාන එක කන්ට්‍රෝලර් එකේ මේ වර්ග දෙකම ප්ලේ කරගන්න පුළුවන්. එක පින් එකකින් GRB දුවනවා අනිත් පින් එකකින් RGB දුවනවා. ඒ chance එකත් ඔයගොල්ලන්ට තියෙනවා. ඊට අමතරව අපි දෙවෙනි data pin එකට අපි උදාහරණයක් විදිහට අපි දානවා strip එක. strip එක කියන්නේ W12. ඒ කියන්නේ color order එක GRB බලු සංඛ්‍යාව 300 400 500 වලට කැමති සංඛ්‍යාව 3000 යනකම් ඔය දෙකෙන් මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ brightness එක අපි දානකොට එකිනෙකට වෙනස් වූ brightness දාන්න බෑ. අපි brightness එක 0 සිට 255 දක්වා වූ වගයක් යටතේ ඔයගොල්ලන්ට පුළුවන් 0 1 2 3 4 35 60 එහෙම 255ට යනකම් brightness එක වැඩි කරගන්න පුළුවන්. අපි program එකෙන් කොච්චර brightness එකක් add කරලා තිබ්බත් අපිට controller එකේ configuration file එකෙන් අපිට පුළුවන් ඒකේ තියෙන brightness ගාන මේ change කරගන්න. ඊට අමතරව මේ speed එක control කරගන්නත් පුළුවන්, brightness එක වෙනස් කරගන්නත් පුළුවන්. මේකේ ඇත්තටම තියෙන ප්‍රධාන දේ තමයි මේකේ අපි LED Macro Studio ගත්තොත් එහෙම bin file එකක් save කරන්නත් පුළුවන්, data file එකක් save කරන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට මේ controller එකේ bin සහ dat කියන file වර්ග දෙකම මේකට දාන්න පුළුවන්. controller එකේ file දෙකම අඳුරගෙන එයා read කරගෙන යනවා. ඔයාලට එහෙම කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් controller එක ගැන කියනකොට මට වෙන විශේෂ දෙයක් මේක කියන්න නැහැ. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට SD card එකට ඔයගොල්ලෝගේ bin file එක කොහොමද rename වෙන්නේ? එතකොට bin file එකක් දානවා නම් කොහොමද save කරන්නේ? පළවෙනි bin file එක strip 1 එකේ යනවා නම් ඒක කොහොමද rename කරන්නේ? දෙවෙනි bin file එක strip 2 එකේ යනවා නම් ඒක කොහොමද save කරන්නේ? එතකොට පළවෙනි data file එක. එතකොට දැන් bin file ඇතුලේ data file තියෙන්නත් පුළුවන්. bin file පළවෙනි එකේ data file උත් යනවා, bin file උත් යනවා, දෙවෙනි එකේ data file උත් යනවා, bin file උත් යනවා. එතකොට data bin file කොහොමද වෙන වෙනම save කරගන්න කියලා මම මේ අපි controller ගන්නකොට ඒක සම්පූර්ණයෙන්ම කොහොමද මෙව වෙන්නේ කියලා මම කියලා දෙනවා. ඒක මේ මම දකින විශේෂත්වයක්. ඉතින් අපිට කස්ටමර්ස්ලා අරගෙන ගිහිල්ලා මේවා පාවිච්චි කරනකොට ඒගොල්ලොන්ට ආපු ප්‍රශ්න කියන්නේ controller ගැටලු නෙමෙයි. ඒගොල්ලොන්ට තියෙන පහසුව බලන්න දැන්. controllers දෙකක් දාන්න ඕන රැස්මාලාවකට තනි controlling ඒගොල්ලොන්ට වැඩේ කරගන්න ඕනකොට ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා වෙන්න මේ වගේ දෙයක් කරගන්න ඕන මේ දේ කරලා දෙන්න. ඉතින් එහෙම නිසා තමයි මම මේක හැදුවේ. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව තොරන් වලට වගේ යනකොට data pin 6 7 8 උනත් අපි add කරගෙන ඉක්කොට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි protection භාවිතා කරලා අපේ අලුතෙන් controller එකක් මේ දවස්වල කරගෙන යනවා. ඒකත් අපි එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයගොල්ලොන්ට පෙන්වන්නම් කොහොමද මේ SD card එකට bin file කොහොමද දාගන්නේ, ඒක කොහොමද rename කරගන්නේ. ඒ සම්පූර්ණ විස්තර ටික මම දැන් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකේ මගේ කම්පියුටරෙන් මම වීඩියෝ එකක් දැන් ඔයාලට පෙන්නන්නම්. ගන්න කියලා ඉස්සරෝම ඔයගොල්ලොන්ට අපි දෙනවා bin file. ඔයගොල්ලෝ ගාව තියෙන පුළුවන් මේ වගේ bin file. ඒ කියන්නේ LED Macro Studio එකෙන්
සේව් කරපු bin file තමයි මේ තියෙන්නේ. හරි ඊට අමතරව තියෙනවා data file. data file එන්නේ මේ විදිහට. මෙතන තියෙනවා මේ dat file කියලා තියෙනවා. ඒක ඇවිල්ලා dat file එක. මේවා bin file. මේ bin. මේතර මේ වර්ග දෙකම මේ controller එකට SD card එකට දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි බලමු මේ කොහොමද මේක මේ config file එක අපි හදාගන්නේ කියලා. මම ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් මෙන්න මේ folder එක පිටින්ම අපි දෙනවා config 50 matrix file කියන folder එක අපි ඕගොල්ලන්ට WhatsApp වලට එවනවා. එතකොට ඕගොල්ලන්ට ඒක බලලා දාලා idea එකක් ගන්න පුළුවන් ඕනම පොඩි එකක්. අපි මේකේ දාලා තියෙනවා එක file එකක් SD card එකේ ඇති bin files for data file rename කරන අනුපිළිවෙල කියලා අපි වෙනම type කරලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලන්න පුළුවන් මේකේ මේ controller එකේ තියෙන සම්පූර්ණම මේ විස්තරය මෙතන තියෙනවා. ආයේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඒක මේ විදිහට බලලා මේව කරන්න පුළුවන්. අපි මේකේ සම්පූර්ණම විස්තරයක් ඔයාලට කරලා තියෙනවා. මම මේක දල වශයෙන් මම ඔයාලට මේක මම කියන්නම්. මේක අපි කොහොමද මේක ප්ලේ වෙන්නේ, මේ ගොනුවක් කොහොමද ඕපන් වෙන්නේ කියන ඒ කාරණේ සම්බන්ධව මම මේ වීඩියෝ එකේ මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේක මේ ෆයිල් එක ගත්තට පස්සේ ඒක බලා ගන්න පුළුවන්. මේකේ පුළුවන් දැන් මේකේ තියෙනවා port දෙකක් තියෙනවා. ඒ කියන්නේ data 1 සහ data 2 කියලා port දෙකක් තියෙනවා. එතකොට bin file name 1. හරි bin file name 1 කියන්නේ එක strip එකක්. ඒ කියන්නේ එක data මේ out මේ port එකක්. එතකොට bin file name 2 කියන තව data out port එකක්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් පළවෙනි out port එකට අපි හිතමු පළවෙනි out port එකේ එක bin file එකක් අපි rename කරනවා 1 කියලා අපි මෙතන save කරනවා. මේ mark එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. 1 කියලා අපි save කරනවා. එතකොට මේක යන්නේ පළවෙනි strip එකට. කියන පළවෙනි data out එකට. එතකොට අපි ඒ strip එකෙන්ම තව file එකක් save කරනවා නම් 2 මේ 1 කියන එක අනිවාර්යයෙන්ම අගට එන්න ඕන. හොඳ එතකොට ඒ වගේම තව දෙයක් තමයි මට අර වීඩියෝ එකේ මට මුලදී කියන්න බැරි වුණා. මේකේ පුළුවන් bin file 1 සිට 50 දක්වා. 1 සිට 50 දක්වා bin file 1 1 2 3 4 කියලා bin file 50ක් add කරන්න පුළුවන්. දැන් මම මෙතන සාමාන්‍ය මේ 50ක් තමයි දාලා මෙතන file 1000ක් වුණත් අපිට program එක වෙනස් කරලා 1000ක් වුණත් දෙන්න පුළුවන්. ඉතින් බුරුර නිකන් 1000ක් කවුරුත් දාන්නේ නැහැ. ඒ නිසා මම 50ක් මෙතනට මම දාලා තියෙනවා. ඕගොල්ලන්ට මේ කැමති කවුරු හරි ඉන්නවනම් අපිට කතා කරලා bin file 1000ක් වුණත් එකිනෙකට bin file වෙනම play වෙන විදිහට දාගන්න පුළුවන්. එතකොට මම මේ කියන්නේ data 1 එකෙන් කොහොමද rename කරන්න කියලා 1.1 කියලා තමයි අපි මෙතන save කරන්නේ. මේ 1 කියන එක තමයි data out මේ port එක. හැම එකම මේ 1 කියන එක එන්න ඕන. දැන් මෙතන හිතන්නකො එකේ ඉඳන් 50ට තියෙනවා කියලා 1.1. ඊට පස්සේ දෙවෙනි ෆයිල් 2.1. ඊට පස්සේ තුන්වෙනි ෆයිල් 3.1. ඒ වගේ 1 එක දැම්මොත් පළවෙනි මේ data output එකෙන් out වෙන්නේ. එතකොට දෙවෙනි මේ port එකට යනකොට අපි මෙතන දාන්නේ 1.2. ඒ කියන්නේ මේ 2 එක කියන්නේ දෙවෙනි data out port එක. එතකොට 2.2. එතකොට 3.2. 4.2. අන්න ඒ විදිහට තමයි ඒක මෙව්වෙන්නේ. ඒ ඇවිල්ලා bin. එතකොට ඔයාලට තව ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් dat format එකේ file තියෙනවා නම් ඒත් අර විදිහම දැන් පළවෙනි එකෙන් වුණා 1.1 2.1 3.1 4.1 එහෙම. එතකොට data file තියෙනවා නම් දෙවෙනි port එකට දාන්න 1.2 2.2 3.2 අන්න ඒ විදිහට තමයි මේව කරගන්න තියෙන්නේ. අතර මේක සරල අපි ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට තමයි ගහලා තියෙන්නේ. අර දෙකම data සහ bin file යන දෙවර්ගයේම කවලමේ දාන්න පුළුවන් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. ඕගොල්ලොන්ට මේකේ සම්පූර්ණ විස්තරයක් මම දාලා තියෙනවා. මේ controller එක වැඩ කරන්නේ කොහොමද? මේ ඔයා rename කරන file කොහොමද මේ අඳුරගන්නේ? එතකොට 50 වෙනි file එකට ගිහිල්ලා එයා කොහොමද reset වෙලා මුලට එන්නේ? ඒ කතන්දර ටික ඔක්කොම තියෙනවා. එතකොට ওই ටික තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ program කරලා bin file එකක් save කරනකොට අපිට call එකක් දෙන්න. අපිට call එක දීලා කොහොමද මේ වැඩේ වෙන්නේ? කොහොමද මේවා කරන්න කියන එක සම්බන්ධයෙන් අපි විස්තරයක් කරනවා. තවත් මතක් කරන්න ඕන කාරණයක් තමයි අපි උදාහරණයක් විදිහට රැස් මාලාවක් අරගෙන රැස් මාලාවේ ප්‍රධාන රැස් වලල්ල බෝඩර් එක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. රැස් මාලාවේ අපි හිතමු පළවෙනි රැස් මාලාවේ අපි දිනවා ෆ්‍රේම් 100ක් දාලා තියෙනවා. ෆ්‍රේම් 100ක්.
ඔක ෆ්‍රේම් 100 නේ ෆ්‍රේම් 3000 4000 5000 වුණත් එන්න පුළුවන්. එතකොට අපි හිතමු රැස්මාලාව ෆ්‍රේම් 3000කින් තමයි ඉවර වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ හා සමානව බෝඩරයක් ෆ්‍රේම් 3000ක් විය යුතුයි. මොකද දෙක එකටනේ ප්ලේ වෙන්නේ. දෙකම එකට ප්ලේ වෙන්නේ. එතකොට බෝඩරේ ෆ්‍රේම් 100ක් තිබ්බොත් මෙයා කලින් ප්ලේ වෙලා ඉවර වෙනවා. එතකොට මේ බෝඩරේ නිකන් තියෙනවා මේ රැස්මාලාව වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ට ඒක සේව් කරනකොට මොකද මේකේ මෙමරි ප්‍රශ්නයක් නැහැ. අපි මේකේ මෙමරි ප්‍රශ්නයක් නැහැ. මේක SD කාඩ් එකක් අපි දාන්නේ. SD කාඩ් එකේ මෙගාබයිට් 150 200 250 300 ඕන මේ එකට යන්න පුළුවන් අපිට 2GB 4GB ඕන සංඛ්‍යාවකට ඇඩ් කරගන්න පහසුව තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් රැස්මාලාවේ ෆ්‍රේම් 3000ක් දැම්මනම් බෝඩරේත් අනිවාර්යෙන්ම ෆ්‍රේම් 3000ක් දාන්න. එතකොට මේ දෙක එක දිගටම ගිහිලා දෙක එකවර රීසෙට් වෙලා තමයි මේකේ වැඩ කරන්නේ. ඔය දේ හොඳට මතක තියාගන්න. ඉතින් ওই ටික තමයි මට මේක කියන්න තියෙන වෙන විශේෂ දෙයක් නැහැ. ඊට පස්සේ අපි තව එකක් කරලා තියෙනවා මේකේ අපේ කම්ප්ලීට් ෆයිල් එක. දැන් මේක තමයි ඕගොල්ලොන්ට SD කාඩ් එකට දාන්න දෙන කන්ෆිගරේෂන් ෆයිල් එක. මේ ෆයිල් එකෙන් තමයි ඕගොල්ලොන්ට වෙනස්කම් කරන්න තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා තියෙනවා මෙතන. මෙන්න මෙහෙම. මම ඔයාලට කියන දැන් මේකේ LED type 1. ඒ කියන්නේ පළවෙනි data out pin එකේ අපිට දාන්න පුළුවන් මෙතන type කරන WS2811. ඒ කියන්නේ RGB well වලට. මෙතන මම උදාහරණයක් විදිහට දීලා තියෙනවා මෙතන WS2811 හරි එහෙම නැත්නම් WS2812 හරි මෙතන ඔයාලට type කරන්න පුළුවන්. ඔයාගේ data 1 එකෙන් ඔයා සම්බන්ධ කරලා තියෙන වැල හෝ මේ strip එකද කියලා මෙතන අපි strip වර්ගය දාන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අවුට් වෙන බල්බ් සංඛ්‍යාව. දැන් රස්මාලාව නම් බල්බ් කීයද? බල්බ් 75ද 100ද 200ද ඒක දාන්න ඕනේ. එතකොට කලර් ඕඩර් එක මොකක්ද? දැන් මෙතන WS2811 කියන්නේ RGB නේ. 2811 කියන්නේ RGB. විතර මෙතන අනිවාර්යයෙන්ම RGB කියලා සඳහන් කරන්න ඕනේ. එතකොට මෙතන මම ඔයාලට එක්සැම්පල් දාලා තියෙනවා RGB හරි GRB හරි. එතකොට මෙතන ඔයාලා 2812 දාලා මෙතන RGB කියලා දැම්මොත් එතන කලර් ඕඩර් එක වෙනස්. එතකොට රතු වෙනකොටපත් වෙන කොළ වෙනකොටපත් වෙන රතු. ඒ වගේ මේ කලර් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක දානකොට මේ දාන ස්ට්‍රිප් එකට අනුව මේ වැල් එකට අනුව මෙතන කලර් ඕඩර් එක දෙන්න ඕනේ. එතකොට මේ ඇවිල්ලා LED type 2. එතනත් අර විදිහම තමයි. මේ බෝඩරේට යන්න බෝඩරේ දාලා තියෙන 2811 වෙන්න පුළුවන් 2812 වෙන්න. මොකද්ද දාලා තියෙන්නේ මාර්ගය. එතකොට බල්බ් කීයක් තියෙනවද? කලර් ඕඩර් එක මොකද්ද? ඊට පස්සේ මෙතන තියෙනවා brightness. මේ brightness එක 0 සිට 255 දක්වා වූ වගයක් යටතේ ඔයගොල්ලෝ මෙතන කැමති සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඇත්ත දෙයක් කියන්න ඕන. දැන් මෙතන 0 කියන්නේ low. 0 කියන්නේ අතරම මේ පත් වෙන්නේ නැති තරම්. සාමාන්‍යයෙන් දාන්නේ 40 සහ 65 අතර රේන්ජ් එකකට තමයි ඔයගොල්ලෝ දාගන්න ඕන. මොකද මම ඒක රෙකමන්ඩ් කරනවා හේතුව මොකද ස්ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ වැලක් වෙන්න පුළුවන්. ඒ වැලේ අපි වැඩි බ්‍රයිට්නස් එකක් උඩරිම මෙයා බ්‍රයිට්නස් එකක් දුන්නොත් එයාගේ ආයු කාලය ඇත්තටම අඩුයි. ඕනම දෙයක් උඩරිම ප්‍රයෝජන ගන්නකොට ඉක්මනින් වැඩේ මේ ඩිස්මිස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ තමයි මෙතන ඔයගොල්ලෝ සාමාන්‍ය වශයෙන් ඔයගොල්ලෝ ඇහැට පේන විදිහට මේවා කරනවා. දැන් ඔයගොල්ලෝ තොරණකට වගේ දානවා නම් මේ 40 දාලා මදි. මොකද ඒක ඇතට හොඳට පේන්න ඕන. එතකොට ඔයගොල්ලෝ ඒක කලර් මේ 0.255 කලර් රේන්ජ් එක ඇතුලේ ඒ අගේ වෙනස් කර කර ඔයගොල්ලෝ බලලා මේවා කරන්න. එතකොට මෙතන දාන්න තියෙනවා ෆයිල්. ඒ කියන්නේ ඔයා දාන bin හරි dat හරි ෆයිල් කීයක් ඔයා දාලා තියෙනවද කියලා. හිතන්න උදාහරණයකට ෆයිල් 4ක් තිබ්බා කියලා. එතකොට ඔයා මෙතන start ෆයිල් එක number 1. ඒ කියන්නේ පළවෙනි ෆයිල් එකෙන් පටන්ගෙන end ෆයිල් එක කීයක් තියෙනවද? 4ක් තියෙනවනේ. මෙතන ඔයාලා rename කරන්න ඕන. මේක මකලා මෙතන 4යි කියලා සේව් කරනවා. දැන් මෙතන එකේ ඉඳන් 50ට දාන්න පුළුවන් නිසා මම එකේ ඉඳන් 50ට දාලා තියෙනවා. ඕගොල්ලෝ මෙතන වෙනස් කරත් නැතත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මෙතන ෆයිල් 4ක් දාන්න 1 සිට 4 දක්වා bin that file තියෙනවා. එයාට ඒක දුන්නොත් එයා අන්තිමේට last ෆයිල් එකට ගිහලා එයා බලනවා. මෙයාගේ මගේ දැන් ෆයිල් 4ක් රීඩ් කරලා ඉවරයි. right මෙතනින් එහාට ෆයිල් නැහැ. එයා ටක් ගාලා යනවා උඩට. දැන් මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි ඔයා උදාහරණයක් විතර හිතන්නකෝ ඔයාගේ SD කාඩ් එකට දාලා තියෙන bin ෆයිල් 4යි. එතකොට මෙතන තියෙන 1.50ක් තියෙනවා. එතකොට මෙයා 1 ඉඳන් 4ට යනකම් රීඩ් කරන ගිහිල්ලා අපි මෙයාට දීලා තියෙනවා 50ක් තියෙනවා කියලා. එතකොට මෙයා හොයනවා මේක ඇතුලේ 50ක් කොහෙද තියෙන්නේ කියලා. එතකොට
එකේ ඉඳන් 50ට මෙහා කවුන්ට් එකක් යනවා. ඒ යන පොඩි කාල සීමාවක් යනකම් අර ලයිට් ටික පත්තු වෙලා තියෙනවා. මොකද ඩිලේ එකක් නේ. ඒ ඩිලේ එක නැති කරගන්න ඕන නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා දාන්නේ ෆයිල් 4ක්ද 4ට දානවනේ එකේ ඉඳන් 4ට යනකම් තියනවා කියලා දැම්මම වැඩේ හරි. ඉතින් ওই ටික ගැන තමයි තියෙන්නේ. ඒතකොට මෙතන අවශ්‍ය ටික මේ චේන්ජ් කරා. මෙතන ෆයිල් ගියා, සේව් කරා. මෙහෙම ගියා. ඉතින් ඔය වගේ තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ ෆයිල් එක තමයි කොපි කරලා ඉවරලා මේ දාන්න තියෙන SD කාඩ් එකට. ඊට පස්සේ ඔයාට ඕනම වෙලාවක ඔයා දැන් රටා ටික දාලා දිනනකොට මේ SD කාඩ් එක ගැලවුවා, කම්පියුටර් එකට ගැහුවා. අර චිප් රීඩර් ගහලා කම්පියුටර් එකට ගහලා මේක ඕපන් කරා. ඔයාට පුළුවන් මෙතන මේකේ බ්‍රයිට්නස් එක මදි නම් ඔයාට බ්‍රයිට්නස් එක තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ෆයිල් වැඩි කරොත් ඔයාට මෙතන වෙනස් කරලා මේ ටික හදලා ඉවරලා ෆයිල් ගියා, සේව් කරා, ක්ලෝස් කරා, චිප් එක ගැලවුවා මේ රැස්මාලාව. ඔන්න ඔච්චරයි වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මේ හදපු කන්ට්‍රෝලර් එක කොහොමද රැස්මාලා දෙක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඒක ඇත්තරම මගේ රැස්මාලාවක් තියෙනවා 5යි 15 එකක් තියෙනවා, ආය 8යි 19 එකක් තියෙනවා. ඔය දෙකට තමයි මම මේක දාලා ඔයාලට පෙන්නන්න යන්නේ. එහෙනම් අපි කොහොමද ඒක වෙන්නේ කියලා බලමු. මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයාලා මේ දකින්නේ මේ මම ඔයගොල්ලන්ට කියපුව 8යි 19 රැස්මාලාව මේ තියෙන්නේ 5යි 15ට හදපු රැස්මාලාව. මට ඇත්තටම මෙතන මේ ලොකු රැස්මාලාවක් මට දැනට නැහැ. මම ඒකයි මම මේ විදිහට ඔයාලට පෙන්නන්නේ මේක කොහොමද දුවන්නේ කියලා. මම මේ ටෙස්ටිං කරන ගමන් පොඩි ප්‍රශ්න එනකොට ඒව හදන ගමන් මම හිටියේ. ඔයාලා හිතන්න මේක ඇත්තටම මේ ඇවිල්ලා රැස්මාලාව කියලා හිතන්න මේ තියෙන්නේ බෝඩර් එක කියලා හිතාගන්න. එතකොට මේ රැස්මාලාවට අපි දාලා තියෙන්නේ වෙනම රටා යන ෆයිල් එකක්. එතකොට මේ කියන්නේ වෙනම රටාවක්. ඔයාලට පේනවා ඇති ඒක. අපි මේක සාමාන්‍යයෙන් මම ඔයාලට මේක ඔෆ් කරලා ඔන් කරලා පෙන්නන්නම්. ඔන්න පළවෙනි දැන් මේකේ ඇතරම දෙකේම බින් ෆයිල් දෙක තියෙනවා. රැස්මාලාවෙත් බින් ෆයිල් දෙකක් දාලා තියෙනවා. බෝඩරෙත් මේ බින් ෆයිල් දෙකක් දාලා තියෙනවා. ඔන්න ඔය දෙකම එකම රේන්ජ් එක යනවා. දැන් දෙකම එකටම තමයි චේන්ජ් වෙන්නේ. එතකොට ඕගොල්ලොන්ට මම අර කලින් වීඩියෝ එකේ කිව්වා ඒකේ අනිවාර්යෙන් රැස්මාලාවේ ෆ්‍රේම්ස් 100ක් දැම්මොත් බෝඩරෙත් අනිවාර්යෙන්ම ෆ්‍රේම් 100ක් දාන්න ඕන. එතකොට ඒ දෙන්න එකම රේන්ජ් එකේ ගියා. ඒක ඉවර කරා ඊගාවෙකට ගියා. ඒක ලස්සනට දෙන්න එකවරම ගියා. ඒක ඉවර කරා ඊගාවෙකට ගියා. ඉතින් මේ වගේ ඔයාට රැස්මාලාවට බලුප් 3000ක් ඇඩ් කරගන්න පුළුවන්. බෝඩරේට බලුප් 3000ක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට මේක රැස්මාලාලු දෙකකට දෙන්නත් පුළුවන්. රැස්මාලාවයි බෝඩරේට දෙන්නත් පුළුවන්. මේ ඔයාලට පහසු විදිහකට. ඔයාලට සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දැන් මේක බෝඩර් තොරණක් නම් මේ වගේ බෝඩර් පහක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ඩිසයින් එකම බෝඩර් පහේම යවා ගන්න ඕන නම් මේකෙන් data file එක අරන් ගියා පහටම කනෙක්ෂන් එක ඇදගෙන ගියා. රැස්මාලාවෙත් එහෙමයි. රැස්මාලාවෙත් මේ එහෙම දෙන්න ඕන නම් එහෙම කෙලින්ම ඇදගෙන ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ මයි කන්ට්‍රෝලර් එක ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මොන හරි ගැටලු තියෙනවා නම් මොන හරි අපිට කතා කරලා අපෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක ප්ලේ වෙන්නේ. අපි ඉතින් මේ ටෙස්ටිං කරලා ටෙස්ටිං එක තාම කරන ගමන් ඇත්තටම ටෙස්ටිං කරලා ඉවරයි. දැන් තමයි වැඩ ටික හරියට කරගත්තේ. ඉතින් අපිට හෙට ඉඳන් ඔයාලට කන්ට්‍රෝලර්ස් අපෙන් ගන්න පුළුවන්. අපි මේක හෙට ඉඳන් එළියට දානවා. හරි එහෙනම් සියලුම දෙනාට බොහොමත් ස්තුතියි මාත් එක්ක මගේ YouTube channel එකේ රැඳිලා ඉන්න සියලුම දෙනාට බොහොමත් ස්තුතියි.